ඔයා රැට නිදාගන්න කලින් ෆෝන් එක අරගෙන Facebook හරි Instagram හරි ස්ක්‍රෝල් කරනවා. මුලින්ම ඔයා දකිනවා ඔයා එකට ඉස්කෝලේ ගියපු ඔයාටත් වඩා විභාග වලින් අඩු ලකුණු ගත්තු යාළුවෙක් මහා ලොකු අලුත් වාහනයක් අරගෙන ඒකේ පින්තූරයක් දාලා තිනවා. තව ටිකක් පල්ලෙහාට යද්දි තව යාළුවෙක් ලස්සන වෙඩින් එකක් අරගෙන ලස්සන පවුලක් හදාගෙන ඉන්න පින්තූර දාලා තිනවා. තවත් සමහර යාළුවෝ පිටරටවල ගිහින් ලෝකෙ වටේ ඇවිදිනවා. ලොකු රස්සාවල් වල ප්‍රොමෝෂන් ගන්නවා. මේවා දකිද්දි එකපාරටම ඔයාගේ පපුවට මහා ලොකු බරක් දැනෙනවා. හුස්ම ගන්න අමාරු වෙනවා වගේ ලොකු වේදනාවක් දැනෙනවා. ඔයා ඔයාගේ වටපිටාව දිහා බලනවා. ඔයා තාමත් ඉන්නේ මීට අවුරුදු 5කට කලින් හිටපු තැනමයි. ඔයාගේ බැංකු ගිණුමේ සල්ලි නැහැ. කියන්න තරම් ලොකු රස්සාවක් නැහැ. ආදරය කරන්න, තේරුම් ගන්න හරි කෙනෙක් තාම හම්බ වෙලා නැහැ. ජීවිතේ කිසිම ස්ථාවරයක් නැහැ. එතකොට ඔයාට දැනෙනවා අනිත් හැමෝම ජීවිතේ මහා වේගයේ ඉස්සරහට දුවද්දි ඔයා විතරක් කිසිම කෙනෙක් නැති අඳුරු වලක් ඇතුලේ හිර වෙලා ඉන්නවා කියලා. ඔයාට හිතෙනවා ඔයා ජීවිතේ ෆේල්. ඔයා පරාදයි. ඔයාට දැන් ගොඩක් පරක්කු වෙඩි කියලා. ඊට පස්සේ ඔයා ඔයාටම බැනගන්න පටන් ගන්නවා. ඇයි මම මෙච්චර අවාසනාවන්ත? ඇයි මට විතරක් හැමදේම වරදින්නේ? මම මීට වඩා මහන්සි වෙන්න තිබුණා නේද කියලා ඔයා තනියම අඬනවා. මේ හැඟීම කොච්චර දරුණුද කියනවනම් ඊළඟ දවසේ උදේ නැගිටලා වැඩක් කරන්න තියෙන ශක්තියත් මේ දුක නිසාම සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. අන්තිමට ඔයා අර එකම තැන තවත් හිර වෙනවා. අද people psychology simplified තුලින් අපි කතා කරන්න යන්නේ අද කාලේ තරුණ පරපුර ඇටුලාන්තයෙන්ම විනාශ කරලා දාන මිනිස්සුන්ව මානසික අවපීඩනයට ඇදලා දාන මේ භයානකම මානසික උගුළු ගැනයි. මනෝවිද්‍යාවේදී අපි මේකට කියන්නේ the psychology of feeling left behind. එහෙමත් නැත්නම් අනිත් අයට වඩා Taman පස්සෙන් ඉන්නවා කියන මානසිකත්වය ගැනයි. මේ වීඩියෝ එකේ අන්තිම තත්පරයේ වෙද්දී ඔයා අද විඳවන මේ දුක ඇත්තටම සමාජය විසින් ඔයාගේ ඔළුවට දාපු මහා ලොකු බොරුවක් බව ඔයාට තේරුම් යාවි. ඒ වගේම මේ අනිත් අයත් එක්ක දුවන විනාශකාරී තරඟයෙන් අයින් වෙලා කිසිම පීඩනයක් නැතුව නිදහසේ ඔයාගේම ගමනක් යන්න පුරුවන් ප්‍රායෝගික මානසික ශක්තිය ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙනවා. මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ ඇයි අපේ මොලේ මේ විදිහට අනිත් අයත් එක්ක අපිව සසන්දලා අපිටම වද දෙන්නේ කියලා. ඇමරිකානු මනෝවිද්‍යාඥයෙක් වෙන ලියෝන් ෆෙස්ටිංගර් මීට අවුරුදු ගානකට කලින් ලෝකෙට හඳුන්වලා දුන්න සෝෂල් කම්පැරිසන් තියරි. එහෙමත් නැත්නම් සමාජ සංසන්දන න්‍යාය කියලා සංකල්පයක්. එයා කියනවා මිනිස්සුන්ට Tamanගේ වටිනාකම මැනගන්න Tamanගේ ඇතුලේ කිසිම මිනුම් දණ්ඩක් නැහැ කියන. ඒ නිසා මිනිස්සු Tamanගේ වටිනාකම මැනගන්නේ අනිත් මිනිස්සු දිහා බලලා. මගේ යාළුවා පදින්නේ මෝටර් සයිකලයක් නම් මට කාර් එකක් තියෙනවා නම් මම සාර්ථකයි කියලා මොලේ තීරණය කරනවා. හැබැයි මගේ යාළුවා පදින්නේ ප්‍රාඩෝ එකක් නම් මට තියෙන්නේ පොඩි කාර් එකක් නම් මම ෆේල් කියලා මොලේ තීරණය කරනවා. ඒ කියන්නේ ඔයාගේ සාර්ථකත්වයේ තීරණය කරන්නේ ඔයා නෙවෙයි ඔයාගේ වටේ ඉන්න මිනිස්සු. අපේ ආදි මුතුන් මිත්තිනෝ කැලෑවල ජීවත් වෙන කාලේ තමන්ගේ ගෝත්‍රයේ ඉන්න අනිත් අයට වඩා දුර්වල වුණොත් තමන්ට කෑම හොයාගන්න බැරි වුණොත් සත්තුන්ගෙන් බේරෙලා තමන් මැරෙනවා කියලා මේ මිනිස්සු දැනගෙන හිටියා. අන්න ඒ නිසා අනිත් අයට වඩා පස්සෙන් ඉන්නවා කියන එක මොලේට දැනිලා තියෙන හරියට මරණීය අනතුරක් වගේ. අද ඔයාට අර යාළුවාගේ වාහනේ දකිද්දි පපුව හිර වෙන්නේ ඔයාට heart attack එකක් හැදෙන්න යනවා නෙවෙයි. ඔයාගේ මොලය අර අවුරුදු දහස් ගාණක් පරණ ප්‍රෝග්‍රෑම් එක පාවිච්චි කරලා ඔයා අනිත් අයට වඩා පස්සෙන් ඉන්නවා කියලා ඔයාව බය කරනවා. මොලේ ඔයාගේ ඇඟට ස්ට්‍රෙස් හෝමෝන මුදා හරිනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අද අපි ඉන්නේ කැලෑවක නෙවෙයි. ඒ වගේම අද අපිට සංසන්දනය කරන්න වෙලා තියෙන්නේ අපේ ගමේ ඉන්න මිනිස්සු 50ක් 60ක් එක්ක නෙවෙයි. අද අර සෝෂල් මීඩියා කියන භයානක යන්ත්‍රය හරහා අපි මුළු ලෝකෙම ඉන්න මිලියන ගාණක් මිනිස්සුන්ගේ සාර්ථකත්වයන් එක්ක දවස් ගානේ අපිව සසඳ ගන්නවා. මෙතනදී ඔයා තේරුම් ගන්න ඕන ලොකුම සහ තිත්තම යථාර්ථය මේකයි. ඔයා අර සෝෂල් මීඩියා වල දකින දේවල් 90%ක්ම මහා ලොකු බොරුවක්. මිනිස්සු Facebook එකට Instagram එකට දාන්නේ එයාලගේ ජීවිතේ තියෙන ලස්සනම සාර්ථකම සතුටුදායකම තත්පර කීපේ විතරයි. මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ highlight reel එක කියලා. හරියට ෆිල්ම් එකක ලස්සනම කෑලි ටික එකතු කරලා හදපු ට්‍රේල් එකක් වගේ. අර ලස්සනට hina වෙලා වෙඩින් ෆොටෝ දාපු යාළුවා ඒ වෙඩින් එක ගන්න ලක්ෂ ගාණක් ණය වෙලා රැට නිින්ද යන්නේ නැතුව අඬනවා ඇති. අර අලුත් වාහනයක් ගත්තු යාළුවා ඒකේ ලීසින් එක ගෙවා ගන්න බැරිව 3 වේල නොකා ඉන්නවා ඇති. අර පිටරට ගියපු යාළුවා තනියම කාමරයකට වෙලා අම්මා තාත්තා මතක් කර කර ලොකු පාළුවකින් මානසිකව වැටිලා ඉන්නවා ඇති. හැබැයි මිනිස්සු කවදාවත් තමන්ගේ දුර්වලකම්, තමන්ගේ ප්‍රශ්න, තමන් අනන පින්තූර සෝෂල් මීඩියා වල දාන්නේ නැහැ. ඉතින් ඔයා කරන්නේ මහා ලොකු මෝඩකමක්. ඔයා ඔයාගේ ජීවිතේ තියෙන ඇත්තම ප්‍රශ්න, ඔයාගේ ජීවිතේ තියෙන කැතම පිටු ටික අරගෙන අර මිනිස්සු හදපු බොරු highlight reel එකක් එක්ක සසඳලා ඔයා ඔයාටම වද දිනවා. ඔයා දුක් විඳින්නේ යථාර්ථයක් ගැන නෙවෙයි මිනිස්සු හදපු මායාවක් ගැන. දෙවනි ලොකුම උගුල තමයි සමාජයේ ඔරලෝසුව. එහෙමත් නැත්නම් social clock කියන සංකල්පය. අපි ඉපදුණු දවසේ ඉඳන් සමාජයේ අපේ ඔළුවට කාලසටහනක් දාලා තිනවා. අවුරුදු 22න් ඩිග්‍රියක් කරන්න ඕන. අවුරුදු 25න් හොඳ රස්සාවක් හොයාගන්න ඕන. අවුරුදු 27න් බඳින්න ඕන. අවුරුදු 30 වෙද්දී වාහනයක් අරන් ගෙයක් හදන්න ඕන. මේ කාලසටහනට අනුව යන්න බැරි වුණු ගමන් සමාජය ඔයාට ලේබල් එකක් ගහනවා ඔයා ෆේල් කියලා. හැබැයි පොඩ්ඩක් නැවතිලා කල්පනා කරලා බලන්න.
කවුද මේ නීති හැදුවේ? මේක සබහාදහමේ නීතියක්වත් විශ්වයේ නීතියක්වත් නෙවෙයි. මේක මීට අවුරුදු ගානකට කලින් හිටපු අද ජීවතුන් අතරවත් නැති මිනිස්සු වගේක් එයාලගේ පහසුවට හදාගත්ත රාමුවක් විතරයි. මේ ලෝකේ ඉන්න බිලියන 8ක් මිනිසුන්ට එකම කාලසටහනකට යන්න බෑ. හැම මිනිස්සෙකගේම ජීවිතේ ගලාගෙන යන වේගය, යාළට එන ප්‍රශ්න, යාළගේ පසුබිම එකිනෙකාට සම්පූර්ණයෙන්ම වෙනස්. ඇමරිකාවේ නිව්යෝක් නගරය කැලිෆෝනියා ප්‍රාන්තයට වඩා පැය 3ක් ඉස්සරහින් ඉන්නේ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ කැලිෆෝනියාව පස්සට ගිහින් කියලා. කැලිෆෝනියාව ඒකේ වෙලාවට හරි. නිව්යෝක් නගරය ඒකේ වෙලාවට හරි. බරක් ඔබාමා ඇමරිකාවේ ජනාධිපති වෙලා අවුරුදු 55න් රිටයර් වුණා. හැබැයි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වුණේම එයාට අවුරුදු 70ක් වෙද්දී. සමහර අය අවුරුදු 22න් ග්‍රැජුවේට් වෙලා අවුරුදු 5ක් රස්සාවක් නැතුව ගෙදර ඉන්නවා. තවත් සමහරු අවුරුදු 30න් රස්සාවක් පටන් අරන් අවුරුදු 3න් කෝටිපතියෝ වෙනවා. සමහරු අවුරුදු 25න් බැඳලා 30න් ඩිවෝර්ස් වෙනවා. තවත් සමහරු අවුරුදු 40න් බැඳලා ජීවිත කාලෙම මාරම ආදරෙන් සතුටින් ඉන්නවා. මේකෙන් වඩා තේරුම් ගන්න ඕන ලොකුම යථාර්ථය මොකක්ද? මේ ලෝකෙ කිසිම කෙනෙක් පරක්කුත් නැහැ, කිසිම කෙනෙක් කලිනුත් නැහැ. හැමෝටම තියෙන්නේ එයාලගේම ටයිම් සෝන් එකක්. ඔයාගේ යාළුවා අද ලොකු වාහනයක් ගත්තා කියන්නේ ඔයා පරදිනවා කියන එක නෙවෙයි, එයාගේ ටයිම් සෝන් එක. ඔයාට ඔයාගේ වෙලාව ආවම ඊට වඩා හොඳ දෙයක් ලැබෙයි. ඔයා අනිත් අයගේ ඔරලෝසු දිහා බලලා ඔයාගේ ජීවිතේ මැනගන්න හදන එක තරම් ලොකු මෝඩකමක් තවත් නැහැ. ඔයා ඉන්නේ හරියටම ඔයා ඉන්න ඕන තැන, ඔයාට හරියටම નિયમિત වෙලාවේ. ස්ටොයික් දර්ශනයේ පියා වෙන මාකස් ඔරේලියස් කියන ශ්‍රේෂ්ඨ රෝම අධිරාජ්‍යයා තමන්ගේ දිනපොතේ මෙහෙම ලියනවා. අනිත් අය කරන දේවල් දිහා බල අනිත් අයගේ හීන පස්සේ දුවන මිනිස්සයාට කවදාවත් සැනසීමෙන් ජීවත් වෙන්න බැහැ කියලා. ඔයා අනිත් අය දිහා බලලා හදාගත්තොත් මටත් අර වගේ ලොකු ගෙයක් ඕන කියලා ඔයා ඒක ගත්තත් ඔයාට සතුටක් නැහැ. මොකද එතකොට තවත් කෙනෙක් ඊට වඩා ලොකු ගෙයක් හදලා ඉවරයි. ඒක හරියට කවදාවත් දිනන්න බැරි අවසානයක් නැති රෝදයක් ඇතුලේ දුවනවා වගේ වැඩක්. තවත් ස්ටොයික් දාර්ශනිකයෙක් වෙන සෙනක කියනවා ඔයා දුවන්න ඕන ඔයාගේ රේස් එකක් මිසක් අනිත් අයගේ රේස් එකක් නෙවෙයි කියලා. අනිත් අය යන පාරෙම යන්න හදන්න එපා. සමහර විට යාලා දුවන්නේ කන්දක් පල්ලෙහාට වෙන්න පුළුවන්. ඔයා ඔයාගේ පාර හොයාගන්න. තමන්ට පාලනය කරන්න පුළුවන් දේවල් ගැන විතරක් අවධානය යොමු කරන්න කියන එක තමයි ස්ටොයික් දර්ශනයේ ප්‍රධානම පාඩම. ඔයාට අනිත් අයගේ සාර්ථකත්වය, අනිත් අයගේ සල්ලි පාලනය කරන්න බෑ. හැබැයි ඔයාට අද දවසේ ඔයාගේ මහන්සිය, ඔයාගේ කැපවීම පාලනය කරන්න පුළුවන්. එහෙනම් කොහොමද අපි මේ අනිත් අයට වඩා පස්සෙන් ඉන්නවා කියන භයානක මානසික පීඩනයෙන්, මේ ડિප්‍රෙෂන් එකෙන් සම්පූර්ණයෙන්ම එළියට එන්නේ? කොහොමද අපි අපේම ගමනක් සතුටින් යන්න පටන් ගන්නෙ? පළවෙනි සහ වහාම කරන්න ඕන දේ තමයි ඔයාගේ සෝෂල් මීඩියා පාවිච්චිය වෙනස් කරන එක. ඔයාට දැනෙන මේ දුකට ප්‍රධානම හේතුව අර ෆෝන් එක. ඒ නිසා අද ඉඳන් ඔයාට කිසිම අරමුණක් නැතුව සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කරන එක නවත්තන්න. විශේෂයෙන්ම ඔයාගේ හිතට දුකක්, ඊර්ෂ්‍යාවක්, මම ෆේල් කියන හැඟීමක් ගේන හැම account එකක්ම, ඒක ඔයාගේ ළඟම යාළුවෙක්ගේ වුණත් කමක් නැහැ, අදම unfollow කරලා දාන්න. නැත්නම් mute කරන්න. ඒ වෙනුවට ඔයාට අලුත් දෙයක් ඉගෙන ගන්න පුරන, ඔයාගේ මනසට ශක්තියක් දෙන දේවල් විතරක් බලන්න. ඔයාගේ මොලේට දාන කුණු කන්දරාව නැවැත්තුවාම ඔයාගේ මනස ඉබේම සුවපත් වෙන්න පටන් ගන්නවා. දෙවනි දේ තමයි සාර්ථකත්වය කියන එකට ඔයාගේ අරමුණක් හදාගන්න එක. සමාජයේ කියනවා සාර්ථකයි කියන්නේ ලොකු වාහනයක්, ලොකු ගෙයක්, ලොකු බැංකු ගිණුමක් තියෙන එක කියලා. හැබැයි ඒක සමාජයේ සාර්ථකත්වය. ඔයාගෙන් නැහුත් ඔයාගේ සතුරු වෙන්න ඕන මොනවද කියලා සමහර විට ඒක වෙන්න පුරුවන් ගමේ පොඩි ගෙයක් හදාගෙන හැවසට පොතක් කියවගෙන නිදහසේ ජීවත් වෙන්න එක. එහෙමත් නැත්නම් Taman ආස කරන කලාවක් හරි බිස්නස් එකක් හරි කරගෙන පාඩුවේ ඉන්න එක. ඔයාගේ සාර්ථකත්වය මොකක්ද කියලා කොලේක ලියන්න. අනිත් මිනිස්සු දුවන්නේ එයාලගේ සාර්ථකත්වයේ පස්සේ. ඔයා ඒකට දුවලා මහන්සි වෙන්න ඕන නැහැ. ඔයාගේ පාර වෙනස්. තුන්වෙනි දේ තමයි මනෝවිද්‍යාවේ කියන the power of yet. එන්නත් නැත්නම් තාම නෑ කියන වචනේ බලය පාවිච්චි කිරීම. ඔයාට හිතනවා නම් මට වාහනයක් නෑ කියලා, ඒක වෙනස් කරන්න මට තාම වාහනයක් නෑ කියලා. මට රස්සාවක් නෑ කියන එක වෙනුවට මට තාම රස්සාවක් නෑ කියලා හිතන්න. අර තාම කියන වචනේ ඇතුලේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒකෙන් ඔයාගේ මොළයට සිග්නල් එකක් යනවා මේක අවසානය නෙවෙයි, ඉස්සරහට මේ දේවල් මට ලැබෙනවා කියන එක. ඒක ඔයාගේ මානසිකත්වයේ නෙගටිව් තැනක ඉඳන් පොසිටිව් තැනකට ගේන ලොකුම ට්‍රික් එකක්. හතරවෙනි සහ වැදගත්ම දේ තමයි සසඳන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න බෑ. මොකද ඒක අපේ මොළයේ ස්වභාවය. ඒ නිසා ඔයාට සසඳන්නම ඕන නම් අනිත් මිනිස්සුත් එක්ක සසඳන එක නවත්තලා ඊයේ හිටපු ඔයා එක්ක අද ඉන්න ඔයාව සසඳන්න. අද ඉන්න ඔයා මීට අවුරුදු 5කට කලින් හිටපු ඔයාට වඩා කොච්චර දේවල් ඉගෙනගෙන තියෙනවද? ඔයා කොච්චර ප්‍රශ්නවලට මුහුණ දීලා කොච්චර අමාරු කාලවල් පහු කරගෙනද අද මේ තැනට ඇවිත් තියෙන්නේ? ඔයා දිනපු පුංචි දේවල් කොච්චර තියෙනවද? අන්න ඒ දියුණුව දිහා බලලා සතුටු වෙන්න. ඔයාගේ එකම තරඟකාරයා වෙන්න ඕන ඊයේ හිටපු ඔයා විතරයි. ඊයට වඩා අද එක පොඩි අඩියක් හරි ඉස්සරහට තිබ්බනම් ඔයා දිනුම්. මේ නිල් පාට තරු පිරුණු අහස යට අද රැට ඔයා නිදා ගන්න කලින් එක දෙයක් මතක තියාගන්න.
සොබා දහමේ හැම මලක්ම එකම දවසේ පිපෙන්නේ නැහැ. රෝස මලක් පිපෙන්න යන කාලයට වඩා ඕකිඩ් මලක් පිපෙන්න යන කාලය වෙනස්. හැබැයි මේ මල් දෙකම ලස්සනයි. ඔයා අද දකින අනිත් අයගේ සාර්ථකත්වය කියන්නේ එයාලා පිපෙන වෙලාව. ඔයා තාමත් පොළොව යට මුල් අදිනව වෙන්න පුළුවන්. අනිත් අයට කලින් ගෙඩි හැදෙන්නේ ඉක්මනින් විනාශ වෙලා යන ගස්වල. මහා ලොකු වෘක්ෂයක් වෙන්න, කැලයක් වෙන්න ගොඩක් කල් යනවා. ඒ කාලය ඇතුලේ ඔයා ඉගෙන ගන්න දේවල්, ඔයා විඳින දුක තමයි ඔයාව හෙට ලොකු මිනිහෙක් කරන්නේ. ඒ නිසා අද ඉඳන් අනිත් අයගේ ඔරලෝසු දිහා බලලා බය වෙන එක නවත්තන්න. අනිත් අය වේගයෙන් දුවද්දි ඔයා ඔයාගේ ගමනේ හිමින් පාඩුවේ එවිඩගෙන යන්න. කවුරුත් ඔයාව ජජ් කරන්නේ නැහැ. කවුරුත් ඔයාට ලකුණු දෙන්න බලන් ඉන්නෙත් නැහැ. ඔයාගේ ජීවිතේ කතන්දරේ ලියන්නේ ඔයා. ඒ කතාවේ ප්‍රධාන චරිතය ඔයා. ඉතින් මේ කතාවට වෙනස් වෙන්න, ලස්සන වෙන්න කාලය දෙන්න. මේ වීඩියෝ එකෙන් ඔයාගේ පපුවේ මෙච්චර කල් හිර වෙලා තිබුණු මම ජීවිතේ පස්සට ගියා නේද කියන මේ මහා ලොකු බර සම්පූර්ණයෙන්ම නැති වෙලා අලුත් හුස්මක් ගන්න ඔයාට ශක්තියක් ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඔයාටත් මේ වගේ අනිත් අය දිහා බලලා දුක් වෙච්ච, ඊට පස්සේ ඒකෙන් මිදිලා ඔයාගේම ගමනක් ගියපු අත්දැකීම් තියෙනවද? ඒ ගැන පහලින් කමෙන්ට් කරන්න. ඔයාගේ කතාව මේ වගේම තනියම කාමරයකට විලා අඬන තවත් කෙනෙක්ට මහා ලොකු අස්වැසිල්ලක් වෙයි. ජීවිතේ යථාර්ථය තේරුම් ගන්න, මනස සුවපත් කරගන්න මේ වගේ තවත් ගැඹුරු වීඩියෝ බලන්න අපේ People Psychology Simplified channel එක subscribe කරන්න. අපේ බුද්ධිමත් පවුලට අදම එකතු වෙන්න. මම ඔබේ සහායකයා. ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. එතකා ඔයාගේම ගලාවට ඔයාගේ ගමන සතුටින් යන්න. සුබ දවසක්.